වෙනස් වුණානේ. ඉතින් බලමුකෝ මේ පුතාගේ. ඈ මොකද මේ පුතාගේ ඕනේ? හැවලක් දෙනවා. චූටි රවුලක් එනවා. නේ? චූටි රවුලක් එනවා. මේ කුරුලෑ ටිකක් ඇවිල්ලා ඉන්නවා. තිබ්බද මේ පොඩි කාලේ මොකද පොඩි කාලේ තිබ්බද කුරුලෑ? නෑනේ. හරිනේ. එතකොට බලමු චුට්ටක් බෙල්ල උස්සලා මොකද්ද වෙලා තියෙන වෙනස කියලා. මේ පුතාගේ හොඳටම බලන්න. මොකද්ද වෙන්නේ? ඈ? කණියම බලලා හදන්න බෑනේ. එතකොට ඕනම වෙලාවක අම්ම කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට අම්ම කෙනෙක් වෙන්න වයස් සීමාවක් තියෙනවා. මොකද්ද හිතන විදියට? අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් වෙන වයස් සීමාව. අවුරුදු කාලෙක පුළුවන්ද? 18න් පස්සේ 18න් පස්සේ කියලා කියනවා. ඒකට පොඩ්ඩක් Taman සූක්ෂම වෙන්න ඕනේ. කොහොමද සූක්ෂම වෙන්නේ? ඔය කාලෙට එන අදහස් වලින් Taman විසින් තමන්ව බේරගන්න. කියන්නේ තමන්ගේ යටිහිතින් කියන දේ තමන්ව බේරගන්න තමන්ව බුද්ධිමත් වෙන්න ඕනේ. මේ අම්මට තාත්තට පුළුවන්ද? අපෝ බෑ. ඕන තරම් ටීවී එක දැක්කත් පස්සේ මොකද පේන්න ලැබෙන්නේ? දැන් ඔයාලා පාවිච්චි කරනවනේ මොබයිල් ෆෝන් එක Facebook ගියන් පස්සේ ටීවී එකේ මොනවද දකින්න ලැබෙන්නේ? අහන්න කැමති දේවල්ද ගොඩක්ම? නෑනේ. අන්නතර කල්වලේ ගෑනලා මේකේ ඉවත් මේ මොකද කියන්නේ? මල සිරුරක්. එතකොට අර පැත්තෙන් කපා කොටයි ගාලා. ඔයාලේ ගමත් ඒ වගේම උදාහරණ තියෙන ගමක් නෙවෙයි නේද? එතකොට ගෑන් ළමයි උනම් පස්සේ පිරි ළමයි උනම් පස්සේ පරිස්සම් වෙන්න ඕනේ. අපි යනවද අනවශ්‍ය දේවල් වලට උදව් කරන්න අක්කලා අයියලාට ඈ ඔය මල්ලිලා තමයි ලියුම් කරන්නේ යන්නේ අර ඉස්කෝලේ කියන්නේ ප්‍රින්සිපල් මල්ලිලා මේ නාම ලියුම් කරන්නේ යන්නේ මල්ලිලා අයියලා ඒ තමයි දැන් ඔයාලා ෆෝන් එක ගත්තාම පස්සේ නොදන්න දෙයක් නෑ මෙතන ඉන්න හැටිය මේ මෑත කාලිනේ මට අහන්න ලැබුණු සිදුවීමක් කියන්නේ වැඩි ආදර්ශ ගන්න බා මේ මිස් මට මේ අපිට මේවා කියලා දුන්නා කියලා දෙන්න ඕනේ ඔය අපිට කලින් ඔයාලා 10 වාරයක් මේ වෙන අප්ඩේට් සමහරවිට හතාව ගන්නවත් ඇති. එක ගෑනු ළමයෙක් ඉඳලා තියෙනවා. හරිද? ගෙදරක. මේ හරිම හොඳයි. ඒ ගෑනු ළමයා තරම් හොඳ ගෑනු ළමයෙක් පවුලෙත් නෑ, ගමෙත් නෑ. හරිද? එතකොට මේ ගෑනු ළමයාට ෆෝන් එකක් කියන්නේ අම්මගේ ෆෝන් එක. අම්මා ෆෝන් එකෙන් WhatsApp හැදලා තියෙනවා. ඊට පස්සේ ළමයා වැඩි ෆෝන් එක අතට ගන්නෙත් නැහැලු. ඉතින් WhatsApp එකයි තියෙන්නේ. එකකින් chat කරනවා කියලා යාළුවන්ට chat කරනවා කියලා පේනවලු. කියනවලු එවරන් chat එකක් බැලුවට ඒකේ කිසිම chat එකකුත් නැහැලු. ඊට පස්සේ මේ ගෑනු ළමයාගේ එකපාරටම වෙනස් වෙන්න ගත්තලු. ඒ කියන්නේ මොකක් හරි දෙයකට ලොකුවට බය වෙලා ඉන්නවා වගේ මේ ගෑනු ළමයා. හේතුවක් නැහැ. අම්මලා තාත්තලා අහනවා, ගුරුවරු අහනවා කිසිම නැහැ. හරිම බයෙන් ඉන්නේ ගෑනු ළමයා. අන්තිමට උනේ කාමරයක් ඇතුළට කොටු වුණා. කළුවර තමයි ඕන්නේ. අස්සල්නකොට ඒ ළමයි දකින්න කැමති උනේ කළුවර. මොකක් වෙන්නේ නැතිද? මම කියන්නේ හේතුව මොකක්ද කියලා. ඔයාලා දැන් දන්නවා ඇති WhatsApp එකේ එක නම්බරෙන් account එකක් හදාගන්න පුළුවන්. කොහොම හරි නේද මේ හදාගන්නේ මේක. ඊට පස්සේ මේ අම්මගේ account එකක් තියෙනදලා තව එකක් මොකක් හරි link එකකින් දාලා හරි කොහොම හරි WhatsApp දෙකක් තියෙනවා දැන් ෆෝන් එකේ. හරිද? ඊට පස්සේ මේ ළමයා අර පිර ළමයාත් එක්ක chat කරලා delete කරනවා app එක හරි link එක හරි delete කරලා පස්සේ හොයන්න බෑනේ ආයේ. ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියන්නේ? ඔය සුදු අයියලා ඉන්නවද? ඉන්නව නේද? ඔය සුදු අයියලා සුදු නාගිලාගේ ෆොටෝ එක ඉල්ලනවා. මොකටද? ඈ? මොකටද ඉල්ලන්නේ? මතක් වෙලා තියාගන්නද? ඉස්සරහම කොහොමද තිබුණේ නෑ මිස්? ලියුමනේ තිබුණේ. දැන් මොකක්ද ඉල්ලන්නේ? ඊට පස්සේ මොකද කියන්නේ? ෆොටෝ එක ඇව්වා. බොහොම අමාරුවෙන් මූණ කණ්ණාඩි කරගෙන ඉල්ල ඇඩ දාලා ෆොටෝ එක ඇව්වා. ඊට පස්සේ ඔන්න ආයෙ සුදු අයියගෙන් වෙන මැසේජ් එකක්. නාමි මට අනිත් ටිකේ ෆොටෝ එකක් එවන්න කියලා. මොකද සුදුනා කියන්නේ නේද ඊට පස්සේ? ඈ? මොකද කරන්නේ සුදුනා ඊට පස්සේ? සුදු අය තරහ වෙයි කියලා ෆොටෝ එකක් යවනවද? ඈ? ඊට පස්සේ තියෙන මොනම දේ කියන්නේ ගෑනු ළමයා පොඩ්ඩක් හරි ලැජ්ජ හාල්නේ. යවුවේ මූණ විතරයි. දැන් පිරි ළමයා කියනවා බේරෙන්න නැහැ. එවන්න කියන ෆොටෝ එක. හැබැයි ඒ ගෑනු ළමයාගේ බුද්ධිමත්කමට ෆොටෝ එක යවුවේ නැහැ. හැබැයි ඒ ගෑනු ළමයා මොකද යවුවේ? තමන්ගේ මූණ යවුවේ. ඔන්න ඊට පස්සේ ආවේ අය මොකද කරේ? සෙට් කරා හඳුන් නැති රූපයක්. මොකද වෙන්නේ? සුදු රංගයේ ජීවිතේම ඉවරයි. අර සුදු අයියා ඉන්නවද? අපෝ නෑ ඔය සුදු අයියලා ඉන්නේ නෑ ඔයාලා ළඟ. දාලා යනවා. අර
ෆොටෝ එක එව්වේ නෑ කියපු එකට සුදු අය කරපු වැඩේ. තමන්ගේ ආදරය කරන ගෑනු ළමයි මූණ අරගෙන ඒ අයිවලින් සෙට් කරා ඇඳුම් නැති රූපයක්. අර ගෑනු ළමයට ඉස්කෝලේ මූණ දෙන්න බෑ. දෙමව්පියන්ට මූණ දෙන්න බෑ. ළමයිනේ පොඩි වෙනස පොඩිම චූටි වැරදක් ඇති අපි කරන. හරිද? ඔයාලා WhatsApp ප්‍රොෆයිල් දාගෙන ඉන්නව නේද? ඕවා මහා භයානකයි. WhatsApp ප්‍රොෆයිල් එක ඕන කෙනෙක් පිටින් ගන්න පුළුවන්. ඔයාලම දෙන්න ඕනේ ඔයාලගේ ෆොටෝ එක. අනිත් එක මෑත කාලේ සිදුවීම් වාර්තා වෙන්නේ අපිට මිස් අවුරුදු 11ක්. ඔව් අවුරුදු 11ක් 18ක් අතර. මේ අවුරුදු 20 25 දී ඇන්ටිලාගේ ෆොටෝස් ඕම වෙන්නේ නැහැ. ඔයාලා ඔය වයස් කාණ්ඩේම දරුවමයි මේ දෙන්න ගොඩක්ම මේ මූණ දෙන්නේ. ඉතින් අර දරුවෝ ජීවිතේ ඉවරයි. එතන එහාට එයා කොට ගන්න නම් එතන එහාට වෛද්‍යවරු පස්සේ යන්න ඕනේ, මානසික වෛද්‍යවරු පස්සේ යන්න ඕනේ. අධ්‍යාපනයේ හිම්පිටින්ම ඉවරයි. ඔයාලගේ ආරක්ෂාව කාගෙද තියෙන්නේ? තමන්ගේ අතීත කියන දේවල් වලින් තමන් ආරක්ෂා කරගන්න කවුද? තමන්ම තමයි. කොහොමද? සුදුසුසක් වේවා. දැන් යාළුවෝ ටික දෙනානේ ආවේ මේ දැන් අද යනකොට ඉනා වෙලා යන්න ඕනේ. වෙච්ච දේවල් ගැන අනිතරට කියන්න ඕනේ. ඊළඟ පාර පිටවෙඩි කට්ටිය වැඩි කරගන්නත් ඕනේ. ඔයාලා තමයි මේක ඉස්සරහට මෙතන ගලා අරන් යන්න ඕනේ. යාළුවෝ ටික එකතු කරලා වැඩි ආරගෙන ඉස්සරහට ඕගනයිස් කරගෙන යන්න ඕනේ. හරිනේ ළමයි? එතකොට දැන් ඔයාලගේ වයස් පරිතරය ගැන අපි අහුවනේ. දැන් ඔයාලා දන්නවද? ඔයාලා ගොඩක් වැදගත් වයස් පරිතරයක ඉන්න අය කියලා දන්නේ. ඔයාලා මෙතෙන්ට ගෙන්නුවේ අපේ ලංකාවේ ඔයාලා ගොඩක් වැදගත් වයස් පරිතරයක ඉන්න දරුවෝ ටික. අවුරුදු කීයකටද? 11 ඉඳලා අවුරුදු කීයකට වෙනකොට 18 වෙනකන් ඉන්නවා මෙතන. ඒතකොට හිතෙන්නේ නැත්නම් මොකද මේ අපේ වයස් පරිතරේ කට්ටිය ඉන්නේ කියලා. මොන වගේ දෙයක්ද හිතෙන්නේ? විශේෂයෙන් හිතනවද? මේ ලංකාවේ ඔයාලගේ වයස් පරිතරේ ඉන්න අය අපිට ගොඩක් විශේෂයි. ඒක නිසා තමයි අද ඔයාලා මෙතෙන්ට ගෙන්නුවේ. දැන් ඔයාලා පොඩි ළමයිද? අම්මගෙන් කිරිපිය පොඩි බබාලද? නෑනේ. එතකොට පෙර පාසල් බබාලද? නෑ, පෙර පාසල් බබාලත් නෙමෙයි. අනේ කියන්නේ. දැන් ඔයාලා කියනම නම් අපි මොන හිටිද? පොඩි හිටි? පොඩි හිටිද? දැන් ඔයාලා අම්මගෙන් කිරිපිය පොඩි බබාලද? නැහැ. පෙර පාසල් ගිය පොඩි බබාලද? නැහැ. අතනින් අඩියක් ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. කවුද එතකොට? ඔයාලා දැන් මොන විදිහටද පත් වෙලා තියෙන්නේ? වැඩි වියටද? වැඩි වියටද? වැඩි වියටද? හරිනේ. ඒ කියන්නේ ඔයාලා කවුරුත් දන්නව ඔයාලා විශේෂ වෙන හේතුව මොකක්ද කියලා. වැඩි වියටපත් වුණා කියන්නේ ඔයාලට මොනවද එන්නේ? වගකීම් ටිකක් තියෙනවා. තමන්ගේ පවුල වෙනුවෙන් විශේෂයෙන්ම තමන්ගේ රට වෙනුවෙන්. දන්නවද අනාගතේ කවුද මේ රට බාරගන්නේ? කවුද රට බාරගන්නේ අනාගතේ? අපි තමයි රට අතන ගන්න ඕන. රටේ බර අරට ගන්න ඕන. ඉතින් ඔයාලා තමයි ඒකට පුරුදු වෙලා වුණ වෙලා ඉස්සරහට යන්න ඕන පිරිස. ඒක නිසා තමයි ඊට අමතරව ඔයාලා හරි ලස්සන නමක් කියලා කියනවා. වැඩි විලාව පස්සේ. කවුද? කවුද කියන්නේ? කියන්න පුතා. දේවල් කියන්න කමක් නැහැ. මමත් ඔය වයසේ බෞද්ධ ආවේ. මට නම් ඔය වයසේ හිතුණා නැද්ද දේවල්. ඔයාලට හිතුණාද? හිතන්නේ නැද්ද?
උපන්දිනේ හරියට බලන්න. උපන්දිනේ. උපන්දින වැරදින්න මිනිස්සු අපි ගත්තා. මේ ළමයින්ගේ. ඔය කාලේට ආවන් පස්සේ මොනවද දැනුනේ? ගෑනම කුකුම දැනෙන්නද? මනසට මොන වගේ දේවල් දැනෙන්නේ? කුකුම දැනෙන්නේ නැහැ වගේ. පිරිමි ළමයින්ට මුකුත්ම දැනෙන්නේ නැහැ. වැඩක් නැහැ. දැන් අද යනකොට ඔක්කොම දනවල යවන්නේ ඈ. ගෑනම කන්නඩිය මුඩ බලන්න කැමති නැත්නම් මම නොහොතේ දැන් අම්මලා ගෙවල් ඉන්නෝනේ. ආවම දෙහන්නම්කෝ. හරිද? එතකොට අපි කැමතිද? දෙගොල්ලගේ තියෙන වෙනස්කම් මොනවද කියලා අඳුනගන්න. කැමතිද ඔයාලා? ඈ? කැමතිනේ නේ? කැමතිද වෙනස්කම් අඳුනගන්න? සමහරවිට අපි දැන් වෙනම ඔයාලා නම යොමුනේ පාතව කියලා අරුව විදියට අපි දැනගන්න ඕනේ මේ ගැටලු නම් පිළිගන්න. පාඩම් දෙකක් නේ. ඒක සැකයක් නෑ නේ. ගෑනලා පිළිගන්න මේ පාඩම් දෙකක් තියෙනවා. එතකොට මේ පාඩම් දෙකට වෙන වෙනම තියෙන ලක්ෂණ. ඒ කියන්නේ නව යවුන කාලෙදී ඔයාලා නව යවුවනවා කියලා හඳුනගන්න පුළුවන් ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඉතින් මම කැමති ඒ ලක්ෂණ වෙන වෙනම ඔයාලගෙන්ම දැනගන්න. මොකද අපි ඔය වයස පෞද්ගලික ආපු ඉන්න දැන් මේ ලක්ෂණ ටික ටික විය කියලා ගිහිල්ලා. විය කියලා ගිහිල්ලා නෙමෙයි මොකද කියන්නේ? දැන් හොඳට පේනවා මේ ලක්ෂණ. දැන් ඔයාලට මොනවද වෙන්නේ? අර මල් පොට්ටු වගේ පීඩන කාලේ ලක්ෂණ ටික. ඈ දැන් අපි ගත්තන් පස්සේ ඒක පිපුණු කාලේ ඔයාලා මල් පොහොට්ටු දාන්න. පිපිරීගෙන එන කාලේ. ඉතින් පැටවුනේ ඔය මල් පොහොට්ටු ටික හොඳට මොනක් ගැන නෙළුමල් උප්පනවා කියලාද කියන්නේ? ඈ අර අපි කලින් කියන්නේ නෙළුමල් අපි උප්පනවා කියන්නේ. අන්න ඉතින් ඔයාලා ලස්සන නෙළුමල් ටික. ඔයාලා ලස්සනට පිටුවේ නැති වුණොත් ඇත්තටම ඔය මල වැඩක් නැති වෙනවා. අපේ රටට වැඩක් නැති මලක් වෙනවා. ඒ අන්න ඒකට ගන්න උත්සාහයක් තමයි මේ. හරි. එහෙනම් කතා කරමු මොනවද වෙනස්කම් කියලා. මොන වගේ වෙනස්කම් දැක්වෙන්නේ? අවුරුදු 15 අවුරුදු 12 ඉන්නවනේ සීමාව. ඉන්නවනේ අපි කලේ කට්ටිය. මොන වගේ වෙනස් මොකද්ද මේ? කොල්ල? ඉතින් වයස කීයේ? 14 මොකද පුතේ වටහන්න තුනේ? මොකද වටහන්න තුනේ? වෙනස් වුණානේ. ඉතින් බලමුකෝ මේ පුතාගේ. මොකද මේ පුතාගේ නෝන? චූටි රවුලක් එනවා. නේ? චූටි රවුලක් එනවා. මේ කුරුල්ලා ටිකක් ඇවිල්ලා ඉන්නවා. තිබ්බද මේ පොඩි කාලේ මොකද පොඩි අර කාලේ තිබ්බද කුරුල්ලා? නෑනේ. හරිනේ. එතකොට බලමු චුට්ටක් බෙල්ල උස්සලා මොකද්ද වෙලා තියෙන වෙනස කියලා. මේ පුතාගේ හොඳට ඔයගොල්ලෝ මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? කොහොමද අදින්නේ? අන්න වෙනස්කම්. ඕවා අපි කොහොමද? නව යෝනියට ආවපස්සේ තමයි වෙන අක්ෂර ටික ආවේ. ගෙදර ගිහින් බලන්න මල්ලිගේ නංගි කියනවාද කියලා හිතුවා මම පුරක් කරන්නේ ගොරෝසු වෙලා එන්නද කියලා. බලමු නෑ ළමයි. පිරිමි ළමයි විතරක් නෙමෙයි ගෑනු ළමයි දුක් ඉන්නවා. මොකද වෙලා තියෙන්නේ? මේ මූණ බලන්නකො. මොකද වෙලා තියෙන්නේ? සස්සන වෙලා. සස්සන වෙලානේ? ඒක. සස්සන වෙලා ගෑනු ළමයි. කොයිනේ දැක්කා? කොන්දේ වැඩිලා. තාවුනා. මොනවද අම්මලා මොකක් හරි විශේෂ දෙයක් කියනවද මේ දවස්වල? තෙල් කන්න කරපු කියනවා. ඔය වයිස්දිය. අයිලා තියෙනවද පිරිනම ගෙදර ඉන්න නංගිලාට නෑ අක්කලාට කියනවද තෙල් කන්න එපා කියලා? දැකලා තියෙනවද මේ අක්කලා ගෙදර ඉන්න අක්කලා මේ සතියකට දෙකකට කුස්සියට හාංගලට කියලා? පිරිමින්ට පේන්නේ නැති වෙන්න. ගේ තියලා හිටියාගේ කුස්සිය තියාගෙන ඉන්නේ ඇයි කියලා. හිතනවද එහෙම? ඔයාලා දන්නව නේද මොකක්ද කියලා? නැත්ද? දන්නවනේ මේ පැත්තට අවධානය දෙන්න. තව කීරි වෙලාවෙ මෙතන තියාගෙන ඉන්නේ. එතකොට මොකද්ද මේ වෙන්නේ? ගෑනු ළමයි මොකද්ද වෙන්නේ?
ඔයාට අච්චු පොත් වලින් කියනවා විද්‍යාව අච්චු පොතේ ඕක කියලා දෙනවා. රහස් නෙවෙයි ධර්මනේ මේ දේවල් ගැන ඔයාලා දැනුවත් වෙලා ඉන්න ඕන. මොකක්ද කියන්නේ? ඔයාලා වැඩිවියට පත් වෙන වයස් සීමාව සාමාන්‍යයෙන් අවුරුදු 11න් පස්සේ. අවුරුදු 11න් පස්සේ ගෑනු ළමෙක් වැඩිවියට පත් වෙනවා නාමික වශයෙන්. ඒ කියන්නේ ශාරීරික වශයෙන් වෙනස් වෙනවා වගේම නාමික වශයෙන් දෙයක් සිදු වෙලා ඔයාලා වැඩිවියට පත් වෙනවා. පිරිමි ළමයි එහෙම නෙවෙයි ශාරීරික වශයෙන්ම වැඩිවියට පත් වීම දැක ගන්න පුළුවන්. ඉතින් ගෑනු ළමයි ටිකක් විශේෂ කරලා තියෙනවා මේකේ. ගෑනු ළමයි කවුද? ගෑනු ළමයි දවසේ කවුද වෙන්නේ දරුවනේ? ඈ? කවුද වෙන්නේ දවසට? ඈ? අම්මා කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඈ? දවසක අම්මා කෙනෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්. නැත්නම් කවුද මේ රටේ අනාගත දරුවෝ අපිට මේ රට නැත්නම් ශ්‍රී ලංකාව මෙතනින් පස්සේ මේ ජාති ඉවර වෙයි අපේ. ඉතින් අපේ ගෑනු ළමයින්ට දීපු අරමක් ඕක. අම්මා කෙනෙක් වෙන මව් පදවිය. අම්මා කෙනෙක් වෙන තනියෙන් බෑ. පිරිමි ළමයි දුදවක් වෙන්න ඕනේ ඒකට. එතකොට අන්න ඒක තමයි නාමික වශයෙන් ඔයාලා වැඩිවියටපත් වෙනවා කියලා මම කිව්වේ. එතකොට ඔන්න ඔය නාමික වශයෙන් වැඩිවියටපත් වුණාන් පස්සේ දරුවනේ ඔයාලා එතනින්ද ගොඩක් ආරක්ෂිත වෙන්න ඕන. මොකද ඔයාලගේ යෝනි මාර්ගය හරහා ඉදිරිය එනවනේ මේ කාලේ. පිරිළමයිව දන්නවා. ඔයාලගේ අතිපොත්තේ තියෙනවා. ඔන්න ඔය ඉදිරිය එන්න පටන් ගන්නකො කාලේ ඉඳලා ඔයාලා අම්මා කෙනෙක් වෙන්නේ සුසුකම අරගෙන තියෙන්නේ. එතනින් පස්සේ ඕනම වෙලාවක අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. දන්නවනේ අම්මා කෙනෙක්. ගහන කෙනෙක් කො පිරිමි කෙනෙක් එකතු වුණාම පස්සේ තමයි දන්නවනේ වල රහසක් නෙවෙයිනේ. තනියම බලලා හදන්න බෑනේ. එතකොට ඕනම වෙලාවක අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට අම්මා කෙනෙක් වෙන්න වයස් සීමාවක් තියෙනවා. මොකද්ද හිතන විදියට? අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන වයස් සීමාව. අවුරුදු කාලෙක පුළුවන්ද? ඈ 18න් පස්සේ. 18න් පස්සේ කියලා කියනවා. අපිට හදන ඕන මනමාලියෝ 3 දෙනෙක්. ඔයාලට හම්බෙන්නේ පත්තර කොළයි ඉරටුයි විතරයි. අඳවන්න තියෙනවා. මනමාලියෝ 3 දෙනෙක් අඳල ඕන. පිරිමි ළමයි අඳවන්න ඕන හොඳ මනමාලියද. එකටම කාලෙක මම ලියන අපුඩියා ගහන්න කැමති දෙන්නේ. සචිලා ගහන්න බලන්න. 1 2 3 කියලා පටන් ගන්න. අපුඩියා එකයි. ඒ වගේ තාරික තියෙනවද නේද? පටන් ගමුනේ. දැන් මේ ඔන්නෝයි සර්කල් එක විතරයි තියෙන්නේ. හරිද? මේ සර්කල් එකේ පිටින් යන පාට. ඊට පස්සේ මෙන්න මේ වගේ නූලක් දෙනවා ඔයාලට. බැලුම් බෝලකුත් දෙනවා ඔයාලට. ඔයාලට තියෙන්නේ ඔක කකුලේ ගැට ගහගන්න. හැමෝගෙම දකුණා හරි බෝලේ පිළිවෙල ගැට ගහගන්න. ගන්න කම්බල්. ඔව් කුම්බන්න. හැමෝගෙම එක සයිස් කරනකොට බලමු. එන්න පුතේ.